අපි කවදාවත් හිතලා තිබ්බද අමරණීය වීම කියන්නේ ඇත්තටම වෙන්න පුළුවන් දෙයක්ද කියලා. නිකන් චිත්‍රපටවල හෝ කතාපොත්වල තියෙන එකක් විදිහට නෙවෙයි. පූර්ණ වශයෙන්ම සැලකිලිමත්ව තාරකා විද්‍යාවෙන් සහ ජීව විද්‍යාවෙන් හිතවත් ලෙස ගොඩනගන එකක් විදිහට බලන්න. මිනිසෙකුට අමරණීය වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නය ඉතාමත් සංකීර්ණ ප්‍රශ්නයක්. අපේ ශරීරය කියන්නේ නිතරම විනාශය සඳහා දොර විවෘත කරන ජීවගුණ අංගවල එකතුවක්. අපි උපදින මොහොතේ සිටම අපේ සෛල කොටස් පැරණි වෙලා අලුත් වෙලා නැවත නැවතන පරිවර්තනය වෙලා යන ක්‍රියාවලියක් තුළ පවතිනවා. හැමදාමත් ඒ සෛල පරිවර්තනය 100% නිවැරදි වෙන්නේ නැහැ. මේ හින්දාමයි වයසට යනවා කියන එක අපිට දැනෙන්න පටන් ගන්න. අමරණීය වීම කියන්නේ සෛල නවීකරණ ක්‍රියාවලිය අසමත් නොවෙන්න පවත්වාගෙන යන එකක්. මේක තවත් විදිහකට කියනවා නම් වයසට යෑම නැවැත්වීමක්. ඒ වගේම ක්‍රයොනික්ස් කියන විද්‍යාවේ තියෙන දෙයක් තමයි මිනිසෙක් මැරුණට පස්සේ ඔහුගේ ශරීරය හා මොළය සංරක්ෂණය කරලා තබාගෙන ඉඳලා අනාගතයේ ඔහු නැවත ජීවිතයට ගෙනෙන්න පුළුවන් වේවි කියන විශ්වාසය. මේක අද වන විටවත් තාමත් විද්‍යාත්මක ක්‍රමයක් නෙවෙයි. හැබැයි ඒකට විශාල ආයෝජනයන් වෙලා තියෙනවා. ඒත් මේ හැම දෙයක් තුළින්ම පැහැදිලි කරගන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. අමරණීය වීම පිළිබඳව අපි වටහාගෙන ඉන්න ආකාරයේ ලොකු ගැටලුවක් තියෙනවා. ජීවිතය කියන්නේ සීමාවක් තියෙන එකක් හින්දා ජීවිතයට අරුත් තියෙන්නේ ඒ සීමාව නිසාද කියන අදහසක් තියෙනවා. මනුස්සයෙක්ට නොමැරී ඉන්න පුළුවන් වුණා නම් ඒ මනුස්සයාගේ ජීවිතයට අර්ථයක් තියෙනවද? එතන ලොකු ප්‍රශ්නයක් තියෙනව නේද? ඔයාගේ ආදරණීයන් සියල්ලම අහිමි වෙලා ඔයා නතර නොවී ජීවත් වීම අත්විඳිනවා නම් ඒක හොඳයිද? නැත්නම් භයානකයිද? ඒ වගේම ඔයාගේ මතකයන්, හැඟීම් වල හැකියාවත්, මොළේ ක්‍රියාකාරීත්වයත් සදාකාලිකව පවත්වාගෙන යන්න පුළුවන් වේවිද කියන එක තවත් ගැටලුවක්. ඉතින් මෙතනින් දකින්න තියෙන්නේ අමරණීය වීම සඳහා තාක්ෂණිකව සූදානම් වෙන්න පුළුවන් වුණත් ඒ පිළිබඳව සමාජීය, මනෝවිද්‍යාත්මක සහ ආත්මික අර්ථයන් මත දැඩිව සෙවිය යුතු තේමාවක් කියන එකයි. ඒ වගේම අමරණීය වීමේ අලුත්ම හැඳින්වීමක් තියෙනවා. ඒ තමයි දත්ත මට්ටමින් අමරණීය වීම. මේ කියන්නේ ඔයා ගැන සෑම දත්තයක්ම, හැසිරීමක්ම, හිතන හැටි, ඒ වගේම ඔයා කතා කරන විදිහ AI පද්ධතියක් තුළට ට්‍රාන්ස්ෆර් කරලා ඒක තුලින් ඔයා වගේ පුද්ගලයෙකු සාධනය කර. මෙහෙම කියද්දී පුදුමයක් වගේ දැනෙන්න පුළුවන්. හැබැයි මේකත් ව්‍යාජ සදාතනිකත්වයක් විතරයි. ඒ ඔයා නෙමෙයි. ඔයාව රූප කළ AI මොඩල්යක් විතරයි. ඊටින් ප්‍රායෝගිකව බලද්දී අමරණීය වීම කියන එක තාක්ෂණික වශයෙන් අදට සම්පූර්ණයෙන්ම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි ඒ පිළිබඳව සොයා යන ගමනක් නම් තියෙනවා. අනාගතයේ ජීවය දිගු කිරීම, වයසට යාම නතර කිරීම, මතකය සුරකීම සහ සිතුවිලි ස්ථාපනය වගේ හැකියාවන් වර්ධනය කිරීමත් සමග ඒ අරමුණ තව තවත් යථාර්ථයකට පැමිණෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. හැබැයි අපිට අමරණීය වීමේ හැකියාව තිබුණා කියලා හරි ඒක භාවිතා කරන්න හරිද කියන ප්‍රශ්නය අපිට ජීවිතේ ඉතාමත් ගැඹුරු ලෙස අසන්න වෙනවා. ජීවිතයේ අරමුණ මරණය නැති කිරීමද? නැත්තම් සීමා තුල ආරම්භය සහ නිමාවක් තියෙන එකේ අරමුණ සෙවීමද? අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අමරණීය වීම කිසිදාත් පාරාදීසයක් නෙවෙයි. ඒක වඩාත් සංකීර්ණ, ගැඹුරු, විමසිලිමත් තීරණයක්. අද අපිට ඒ තීරණය අවශ්‍ය නැහැ. හැබැයි අනාගතයට මේ සඳහා හැමෝම සූදානම් වෙන්න අවශ්‍ය වෙයි.